අද ඔන්න ඔය වගේ ක්ලෝරීන් වතුර එකකට ෆිල්ටර් එකක් හයි කරන්න තමයි ගියේ. ඉතින් ඔන්න ඔය ටික සින්දුවක් අහගෙන යන්කෝ යන ටික ඈ. තනිකමින් ගඟ ගලා යනවා සඳේ නුඹ නැ අම්බරේ විඳවමින් සිත සොයනවා තව ඔයා කොතැනද හැංගුනේ අපි හමු වුණොතින් සඳ එයි නැගිලා ගංගාවට එළිය අරන් ආදර මල් යායක් කරන් ඔන්න ඔහොම තමයි ෆිල්ටරේ මෙයාලා ඉල්ලුවේ. ඔය වගේ එකක් සුදු පාට ෆිල්ටරේ ඉස්සරහට ඔය කළු පාට මූණ තියෙන එකක්. ඔන්න ඔහොම ගලවලා ෆිල්ටරේ ස්ටිකර් ටික ඔන්න ඔහොම ගලවා ගත්තා. ඉතින් මේකේ මම සමහර තැන් ස්පීඩ් කරලා තියෙනවා. එන ටිකත් ගලවලා මේක අපි වතුර එකේ විදියට තමයි ෆිල්ටර් එක ඇසෙම්බල් කරන්නේ. ගෙදරට ගෙනියලා අපි ෆිල්ටරේ සම්පූර්ණයෙන් ගලවනවා. ගලවලා ආය ඇසෙම්බල් කරනවා. හේතුව තමයි අපිට අර වතුර එකට ඔරොත්තු දෙන විදිහට මේක හදන්න ඕන හින්දා. ඉතින් ඔයාලට බලන්න පුළුවන් මම ඔය ඉස්සරහට යනකොට ස්පීඩ් කරලා තින්නේ අර ලොකු වෙලාවක් ඔයාලට බලන් ඉන්න කම්මැලි හින්දා. ඔන්න ඔය වගේ ෆිල්ටරේ හෙඩ් එක ගලවලා පැත්තකින් තියලා කැබින් එකේ එහෙම ටැප් එකේ එහෙම ඔක්කොම ටික හයි කරලා ඔය තියෙන මඩ ෆිල්ටරේ ට්‍රාන්ස්පේරන්ට් එකක් තමයි ඕකට එන්නේ. අපි ගහන්නේ 5 මයික්‍රෝන් ෆිල්ටරේ මඩ ෆිල්ටරේ දාලා ඔන්න ඔහම හයි කරගෙන ඊට පස්සේ ටැප් ටික රෝල් ප්ලග් ඒවා මේවා ටික කොහොම පැකට් එකක් එන්නේ. ඒ ටිකත් අරගෙන ට්‍රේඩ් සීල් ටික දාගන්න ඕනේ. ට්‍රේඩ් තියෙන ටිකට වතුර ලීක් වෙන්නේ නැති වෙන්න. ඒ ටිකත් ඔය විදිහට හදාගෙන තනියෙන් මං ගියේ. ඔන්න ඔය විදිහට ඉතින් ඒ ගෙදර මාමා කෙනෙක් හිටියේ. වඩු බාස් කෙනෙක්. එයාත් ටිකක් වට දාන්න උදව් කරා ගොඩක්. ඉතින් ෆිල්ටරේ හයි කරන්න ලොකු ප්‍රශ්නයක් වුණේ අර සිංක් එකට යටින් ෆ්ලෙක්සිබල් හෝස් එක කැඩිලා පොඩි කරදරයක් වුණා. ඒකෙන් තමයි ටිකක් වෙලා ගියේ. රෑ මේක හයි කරේ. මෙහි බයයි ඉතින් අර දියුළු පළස්ස වෙත්තේ අලිනේ. ඒක නිසා රෑට පොඩ්ඩක් යන්න එන්න බය. පිටිය විදින්නත් මම ග්‍රිල් එකක් දුන්නා. එයාට ටිකක් උඩින් හයි කරලා දෙන්න කිව්වා. මේ පොඩි කට්ටියක් ගෙදර නැහැ කියලා. නැන්දයි මාමයි විතරයි ඉන්නේ කියලා. අනිත් පැත්තේ පැන්ටි කපට් ගහන්න තියෙනවා කියලා. ඉතින් ඔන්න ඔය වගේ රෝල් ප්ලග් ටික දාලා ඒ මාමා මාර සපෝට් එකක් දුන්නා. ඉතින් මට තනියෙන් වැඩ ටික කරගන්න ඒ මාමා වීඩියෝ ටික කරලා දුන්නා. ෆෝන් එක කැමරාව දාලා දුන්නා. අල්ලගෙන හිටියා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ෆිල්ටර් එක උතෙන් හයි කරේ. මේ ඔයාලට අන්තිම ටිකත් බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලගෙත් ගෙදර වතුර ප්‍රශ්නේ තියෙනවා නම් බොන වතුර එකේ තත්ත්වය දන්නේ නැත්නම් මගේ නම්බරේ තියෙනවා 0765696 අපි ලංකාවේ ඕන තැනක කරනවා. ඔයාලට ඕන hot and cool එකක් තියෙනවා. hot and cool normal එන එක. ඉතින් කතා කරන්න. ඔයාගේ වතුර එක චෙක් කරලා බලලා වතුර එකේ තත්ත්වෙත් එක්ක අපි ෆිල්ටරේ මොකද්ද කියලා යන් එයාගේ ඔන්න ඔය සිංක් එකට යටින් තමයි මට ෆිල්ටරේ හයි කරේ. ඉඩ තිබ්බේ නැති හින්දා ඔන්න ඔය විදිහට ෆිල්ටරේ අන්තිම ටික ආවේ. කොහොමද ෆිල්ටරේ ලස්සනයි කමෙන්ට් එකක් දාන්න. රෑ වෙලාවේ මම කෑම එක ගන්න බලක් වෙන්න ටිකක් වේගෙන් ආවා. ඔන්න ඔය වගේ බයික් එකේදී තනියෙන් එන්න දෙන්නේ. පොලිසියමුත් නැති හින්දා තනියෙන් අතින් අල්ලගෙන ආවා. ටිකක් වේගෙන් ආවා වෙලා ගිහින් ඉඳලා. ඉතින් ඔයත් කතා